හෙලෝ වෙල්කම් බැක් ටු මයි channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ මුළු ඇඟම රත්තරන් පාට වෙන ගෝල්ඩන් පැක් එකක් ගැන. ඉතින් මේ පැක් එක ස්වභාවික අමුද්‍රව්‍ය යොදා හදන පැක් එකක්. මේ ෆේස් පැක් එක ඉන්දියානු කාන්තාවන් අතර ගොඩාක් ජනප්‍රිය පැක් එකක්. එයාලා ගොඩාක් පාවිච්චි කරන්නේ නැචරල් දේවල්නේ. ඉතින් දැන් ඇති බ්ලීචින් අඩංගු ක්‍රීම් ජාති ගෑවා. අපි සබාදහමට ලං වෙමු. එතකොට සබාදහම අපිව නික්කම්ම ලස්සන කරાવી. ඉතින් අද මං හදන ගෝල්ඩන් ෆේස් පැක් එකට අවශ්‍ය වෙන මූලිකම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි කඩල පිටි. ඉතින් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ගන්න පුළුවන්. ඊළඟට අවශ්‍ය වෙන්නේ වෙනිවැල් යට කුඩු. ඉතින් මේ දේවල් බෙහෙත් බඩු කඩවලින් ඔයාලට ගන්න පුළුවන්. මේ තියෙන්නේ සුදු හඳුන් කුඩු. සමේ තියෙන කුරුලෑ ආසාදන නැති කරලා සම රන්වන් පාටක් ගෙන දෙන්න. මේ තියෙන කස්තුරි කහ. කස්තුරි කහ නැත්නම් ඔයාලට ගෙදර කහ වුණත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් කස්තුරි කහ නම් වඩා හොඳයි. ඉන්දියානු කාන්තාවන් ගොඩාක් භාවිතා කරන දෙයක් තමයි කස්තුරි කහ. ඒ වගේම යෝගට් හෝ කිරි. ඉතින් සමහරුන්ට යෝගට් ඇලර්ජික් වෙනවා. එහෙම අයට පුළුවන් අපිට මේ සඳහා ෆ්‍රෙෂ් මිල්ක් භාවිතා කරන්න. කොහොම හෝ කිරි මේකට භාවිතා කරන්න ඕන. ඒ දේවල් වලින් තමයි අපි මේ මිශ්‍රණය හදාගන්නේ. ඉතින් මේ මිශ්‍රණය අනුව මේ අපිට අඩු වැඩි කරගන්න පුළුවන්. මී පැණි. දැන් මම එකතු කරගන්නේ මී පැණි තේ හැඳි භාගයක් වගේ. දැන් තියෙන්නේ හොඳට මේ පැක් එක හොඳින් මික්ස් කරගන්න. ඉතින් මේ දේවල් වලට ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ. අපිට මේ පැක් එක ඉක්මනින් හදාගන්න පුළුවන්. මේ ගෝල්ඩන් ෆේස් පැක් එක හොඳ තික් ලේයර් එකක් එනකන් හොඳින් මික්ස් කරගන්න ඕන. එතකොට තමයි මේකේ ප්‍රතිඵල තවත් වැඩි වෙන්නේ. මේ ෆේස් පැක් එක සතියට 2 සැරයක් හෝ 3 සැරයක් භාවිතා කරන්න පුළුවන් නම් වඩාත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. බලන්න මං හදාගන්නේ ෆේස් පැක් එක දැන් හොඳ තික් ලේයර් එකකට තියෙනවා. ඉතින් මේක මාරම සුවඳයි. ඇත්තටම කන්න හිතෙනවා. හොඳින් පිරිසිදු කරගනිපු මූණේ මේ ෆේස් පැක් එක හොඳින් ඇප්ලයි කරගන්න ඕන. ඒ වගේම මූණේ විතරක් නෙමෙයි බෙල්ල ප්‍රදේශයේ අත්වල කකුල් වලත් ගා ගන්න ඕන. මම මේ වෙලාවේ මූණේ විතරයි පෙන්නන්නේ. මේ පේනවා නේද ප්‍රමාණය ඉතුරු වෙච්ච. ඉතින් හොඳින් මේක ඇප්ලයි කරගන්න. ඇත්තටම හොඳ ප්‍රතිඵල ලැබෙනවා. මේ ෆේස් පැක් එක විනාඩි 20ක් හෝ 30ක් අඩුම තියන්න ඕන. ලස්සන ගෝල්ඩන් කලර් එකක් නේද මේ පැක් එකේ තියෙන්නේ. බලන්නකෝ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ පැක් එක සතියට 2-3 වතාවක් අඩුම ගාලා බලන්න. ඉතින් මූණේ ගානවා වගේම බෙල්ලෙත් ගාන්න අමතක කරන්න එපා. මොකද මූණේ එක පාටක් අත් දෙක එක පාටක් එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයාලා මේ පැක් එක හොඳින් ගානවා වගේම හොඳින් වතුර බොන්නත් අමතක කරන්න එපා. මේ විනාඩි 20කට පස්සේ පේනවා නේද හොඳට ටයිට් වෙලා තියෙනවා. වතුරින් හොඳින් තෙත් කර මේ වගේ ඇඟිලි තුඩු වලින් කවාකාරව මසාජ් කරන ගමන් මේ ෆේස් පැක් එක ඉවත් කරගන්න. ස්වභාවික අමුද්‍රව්‍ය වලින් අපේ සම පෝෂණය කරනවා වගේම මේ ලැබෙන ප්‍රතිඵලය ඉක්මනින් නැති වෙලා යන්නෙත් නැහැ. ඉතින් දවසක් දෙකක් ගාලා ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මං අර කිව්වා වගේ ටික දවසක් ගාලා බලන්න මාසයක් වගේ ගානකොට ඔයාලට හොඳ ප්‍රතිඵල ලැබේවි. ඉතින් මූණ ගොඩාක් වියලිලා නම් කුරුලෑ සහිත මූණක් නම් ලප කැලෑ තියෙනවා නම් මේ දේවලුත් ඉවත් කරගන්න. මම දැන් මේ මූණේ තියෙන පැක් එක ඉවත් කරලා තියෙන්නේ. ඉතින් මූණට විතරක් නෙවෙයි මම හෙයාර් ටොනික් එකකුත් භාවිතා කරලා ඉවත් කරලා තමයි මේ වෙලාවේ ඉන්නේ. වීඩියෝ එක දික් වෙන නිසා ඒක මේ වෙලාවේ ගේන්නේ නැහැ. වෙන වීඩියෝ එකකින් මම ඔයාලට හෙයාර් ටොනික් එක හදන හැටි කියලා දෙන්නම්. දැන් ඔයාලට පේනවා නේද වෙනස? ඉතින් ගොඩාක් සුදු කෙනෙක් නෙමෙයි මම. නමුත් ලස්සන ගෝල්ඩන් කලර් එකක් ඔයාලට ගන්න අවශ්‍ය නම් මෙන්න මේ වගේ ස්වභාවික අමුද්‍රව්‍ය එකතු කරගනිපු පැක් වර්ග ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා. මං හැමදාම කියනවා වගේ පිටතින් වගේම අපි ඇතුළාන්තයෙන්ුත් හොඳ පෝෂ්‍යදායී එළවලු පළතුරු ආහාර පාන ගන්න ඕන. ඒ වගේම හොඳින් වතුර බොන්නත් ඕන. ඒ වගේම හිත පිරිසිදු වෙන්නත් ඕන. එහෙනම් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් මගේ යාළුවෝ නිරෝගීව ලස්සනට ඉන්න ඕන.